එතකොට අතරනේ W සමානයි භාගයයි mv වර්ගය. මේක හැමෝම දන්න සමීකරණයක්. ඒ වුණාට මේ ගොඩක් අය දන්නේ නැහැ කොහොමද මේක ඔප්පු කරන්න කියලා. මේක ඇවිල්ලා වස්තුවක චාලක ශක්තිය සූත්‍රය. හරිද? එතකොට අපි සලකනවා මෙහෙම t සමානයි බිඳුවේදී v සමානයි බිඳුවයි. v කියන්නේ ප්‍රවේගය. මේ වස්තුවක් සලකනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ වස්තුවකම මේක ස්කන්ධය m. මේක ස්කන්ධය m. මෙතන ඉඳන් මයින්ඩ් දුර මෙතෙන්ට විස්ථාපන s. මේකට සාධාරණ අවස්ථාව p සමානයි t v සමානයි v. මේක අර ඒකාකාර අන්තර මුකුත් නැහැ. සාමාන්‍ය සාධාරණ අවස්ථාව. ඒතර බලයක් ක්‍රියාත්මක වෙන f කියලා. හරිද? ඊට පස්සේ අපි ගන්න මෙන්න එහෙම මෙතන ඉඳන් ඩෙල්ටා s කාලයකට පස්සේ වස්තු. ඩෙල්ටා s කියන්නේ ඩෙල්ටා s ඉතාම කුඩායි. එතකොට බල F මයි. ඩෙල්ටා s ඉතාම කුඩා දුරක් නේ. ස්කන්ධය M. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මේකේ වැඩි වෙන්නේ මේක තිරස්තලයකනේ තියෙන්නේ. තිරස්තලයක තියෙන්නේ. එතකොට මෙතෙන්ට වස්තුව මත කෙරෙන කාර්ය ඩෙල්ටා W කියලා ගත්තොත් එහෙම ඩෙල්ටා W කියන්නේ F ඩෙල්ටා S. W සමාන Fs කියලා සූත්‍රයක් අපි හැමෝම දන්නවනේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යන්න කරපු කාර්ය ගන්නේ ඒක W කියලා ගත්තොත් එහෙම W කියන්නේ මෙන්න මේ වගේ කැලේ ඔක්කොම එකතු කරාම. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ වගේ කැලේ ඩෙල්ටා W කැලේ ඔක්කොම එකතු කරාම තමයි එන්නේ. S සමානයි බිඳුවේ ඉඳලා S සමානයි S වෙනකම් F S හැබැයි ලිමිට් ඩෙල්ටා S යනවනේ බිඳුවට. කියන්නේ තාම පොඩ්ඩක් හැල්ටි යන එකතු කරන්නේ. W කියන්නේ එතකොට මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මෙන්න මේක නේද? බිඳුවේ ඉඳන් S වෙනකම් F ds. මේකනේ අනුකලනය කරනවා කියන්නේ. W කියන්නේ එතකොට තව මෙතෙන්ට මෙන්න මේ අවස්ථාවට F සමාන m දාන්න පුළුවන්. F සමානයි m මේ පැත්තට. බල මේක නිකම් බලය. m ඒ කියන්නේ ඇක්සලරේෂන් එක. එතකොට F කියන්නේ m. A කියන්නේ මොකද්ද? කාලය විශේෂයෙන් ප්‍රවේගය අවකලන. හරිද? එතකොට W කියන්නේ බිඳුවේ ඉඳන් S වෙනකම් m F කියන්නේ මේකනේ. එතකොට F කියන්නේ m dv යට dt ds. මේක හැබැයි දැන් අපිට පුළුවන් වේරියබල් එක මාරු කරන්න. ඒ කියන්නේ මෙහෙම m ds යට dt dv. මේතර මෙතන මේකත් මාරනවා. බිඳුවේ ඉඳන් මෙතන බිඳුවනේ. මෙතන v නේ. බිඳුවේ ඉඳන් v වෙනකම්. W කියන්නේ v වෙනකම් m ds ර dt කියන්නේ මොකද්ද? කාලය විශේෂයෙන් ස්ථාපනය අවකලනය කියන්නේ v කියන්නේ ප්‍රවේගය. එතකොට ඕකේ මෙහි m එක m නියතයිනේ. එළියට ගත්තා v dv m v වර්ග බෙදීම 2 බිඳුවේ නම් v වෙනකම් W සමානයි m v වර්ග බෙදීම 2.